හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම හැමදාමත් වගේ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා කතා ඉවර YouTube channel එකට මම එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔන්න අදත් මම ලස්සන කතාවක් අරගෙන ආවා. කතාව කියවලා බලන්නකෝ. ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මං ගිහින් එන්නම් බබා. දේවක නිහාරිට සමුදේලා දරුවෝ දෙන්න දිහා බැලුවා. මේ ගමන යන්නේ හිතකින් නෙවෙයි. දරුවෝ දෙන්නත් බලාගෙන පරිස්සමට ඉන්න නිහා මං ගිහින් කතා කරන්නම්. ලොකු මල්ලිවත් බලාගෙන පරිස්සමට ඉන්න හරිද? දරුවෝ දෙන්නගේ ඔළුව අත ගාලා දේවක හැරුණා. කටුනායක මහා සෙනග අතරින් දේවක නොපෙනී යනකම් නිහාරිත් දරුවෝ දෙන්නත් බලාගෙන හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන. දේවකත් නිහාරිත් විවාහ වෙලා අවුරුදු 6ක් වෙද්දී ඔවුන්ට අවුරුදු 5ක නිවුන් පුතුන් දෙදෙනෙක් හිටියා. දේවක පෞද්ගලික ආයතනයක වැඩ කළත් ටික ටික මතුවුන ආර්ථික අපහසුතා නිසා ඔහු විදේශගත වෙන්න තීරණය කරනවා. අනේ දේවක අපි කොහොමද ඔයා නැතුව ඉන්නේ? ඔහුගේ තීරණය දැනගත් දවසේ ඉඳලා නිහාරි කංකෙඳිරි කෑවේ ඔහු නැතුව ජීවත් වෙන්න ඇයට තේරුමක් තිබුණේ නැති නිසා. අපි මේ ගෙදර වැඩ ඉවර කරගන්න එපයි නිහා. අනික අවුරුදු 5යිනේ. ඕක ඉක්මනට ගෙවිලා යයි. නිහාරිව පපුවට තෙරළු කරගෙන දේවක කිව්වේ බාගෙට ඉදිවුන බිත්ති දිහා බලාගෙන. විවාහ වෙලා එනකොට හදපු කාමරේ කුසියයි ඇරෙන්න ගෙදර ඉතුරු වැඩ කරගන්න ඔවුන්ට බැරි වුණේ වියදම් වැඩි වුණ නිසා. ඒ වුණාට දේවක දවසක්වත් මං ඔයා නැතුව ඉඳලා නෑ. අනික ඔය රටේ යුද්ධෙත් තියෙනවා. අපි කොහොමද හිත හදාගෙන ඉන්නේ? දේවක යන්න ලෑස්ති වුණ රටේ යුද ගැටුම් තිබුණත් ලැබෙන පඩිය ගැන හිතලා ඔහු යන්න එකඟ වුණා. ඔයා බය වෙන්න එපා නිහා. අපි කාටවත් වැරද්දක් කරලා නෑනේ. ඒ නිසා මට කරදරයක් වෙන්නේ නෑ. ඇයගේ හිත හදන්න කිව්වට දේවකගේ හිත ගැහෙන සද්දේ ඔහුටම ඇහුණා. අනේ මන්ද ඉතින් ඔයා කියන දේ අහන්නේ නෑනේ. දේවකගේ තුරුලෙන් මිදිලා නිහාරි ඇඳේ අනිත් පැත්තට හැරුණා. දේවක රටේ යන දවස ටික ටික ලං වෙද්දී නිහාරිට ලෝභ හිතුණා. කොච්චර නැති බැරි වුණත් දේවක නිහාරිව තනියම කඩේටවත් යවලා තිබුණේ නෑ. ඕන කරන හැමදේම ඔහුම ගෙනත් දුන්න නිසා ඇයට ජීවිතය ගැන ලොකු බරක් තිබුණේ නෑ. සුමන අයියට මම මේ පැත්ත බලන්න කියන්නම්. බය වෙන්න නැතුව ඉන්න. නිහාරිගේ හිස සිඹලා දේවක කියද්දී ඇය බිම බලාගෙන ඔළුව වැනුවා. තමන්ගෙන් ඈත දුර රටකට යන ඔහුගේ ඇස් දිහා කෙලින් බලන්න බැරුව ඇය ඉකිබින්දා. අඬන්න එපා බබා. මං ගිහින් කතා කරනවනේ. නිහාරිව සනසලා ඔහු කටුනායකෙන් ගුවනට නගිද්දී නිහාරි දරුවෝ දෙන්නව පපුවට තුරුළු කරගෙන ඈත අහසේ ඔහු ගිය ගුවන් යානය නොපෙනී යනකම් බලාගෙන හිටියේ මුළු පපුවම පිච්චෙද්දී. අද ඉඳලා Tamanට පැවරෙන්නේ ලේසි පහසු වගකීමක් නෙවෙයි කියලා ඇයට තේරුණා. දරුවෝ දෙන්නගේ වගකීම තනි කර මත පැටවීම ඇයට ලේසි වුණේ නෑ. මල්ලි ගියාද නංගි? සුමනේ අයියා ඇවිත් අහද්දී නිහාරිට කේන්ති ගියා. නංගි කිව්වට ඔහු Tamanට වැඩිය අවුරුදු 15ක්වත් වැඩිමල් ඇති කියලා ඇයට හිතුණා. ඔව් ගියා.
හිතට දැනුණ නුහුරෙන්ම ඇය උත්තර දුන්නා. මල්ලි කිව්වා මට මේ පැත්ත බලන්න කියලා. මොනා හරි ඕනි වුණොත් මට කියන්න හරිද? ඔහු කියද්දී නිහාරි හා කියන්න ඔළුව වැනුවා. මොනවා වුණත් කාත් කවුරුත් නැති එකේ තමන්ට හයියට ඉන්න එකම මනුස්සයා තරහ කරගන්න බැරි නිසා නිහාරි ඉවසුවා. අයියට තේ එකක් හදන්නද? දැන් එපා. මං කඩේ පැත්තට ගිහින් එන්නම්. දරුවෝ දෙන්නගේ ඔළුව අතගාගෙනම සුමනි පාර පැත්තට ගියා. දේවක ඒ අතරේ කෝල් කරපු නිසා නිහාරි ගෙට ආවා. පරිස්සමට ගියාද දේවක? ඔව් නිහා. කෝ දරුවෝ දෙන්න? මිදුලේ සෙල්ලම් කරනවා. මිදුලේ කොම්පියුටර් හදන පැටව් දෙන්න දිහා බලලා නිහාරි ලොකු හුස්මක් ගත්තා. අපිට හරි පාළුයි දේවක. නිහාරි ටිකි ගැහෙද්දි දේවකට දුක හිතුණා. ඉවසගෙන ඉන්න මැනික. මං ආවේ අපි හැමෝම වෙනුවෙන්නේ. මං ඒක දන්නවා දේවක. නහය උඩට ඇදලා නිහාරි උත්තර දුන්නා. වෙලාවට කෑම කන්න නිහා. කල්පනා කර කර ඉන්න එපා. දරුවෝ දෙන්නම පරිස්සමට බලාගන්න. නිහාරිගේ හිත හදලා දේවක ෆෝන් එක තිබ්බේ පපුවට ලොකු බරක් එකතු වෙද්දී. මේ පෙරදිග අහස යට තමන්ට හැමදේම තනිවම දරාගන්න වෙනවා කියලා ඔහුට හිතුණා. නංගී කුස්සියේ හිටපු නිහාරි චීත්තෙන් අත පිහිදගෙන මිදුලට එබුණා. ඇයි අයියේ? මිදුල හිටපු සුමන දිහා බලලා නිහාරි ඇහුවා. මේ වැව් මාළු වගයක්. පොඩි උන්ට ගුණයි මේවා. ඔහු දුන්න වැව් මාළු මල්ල අතට නොගෙන නිහාරි පස්සට වුණා. අනේ අයියේ මම මේවා හදන්න දන්නේ නෑ. මුහුදු මාළු වලට වැඩිය වැව් මාළු වලට නිහාරිට තිබුණේ අකමැත්තක්. ඒ පෙනුම නිසා වෙන්නැති. අයියෝ බං හිටපන් මං හදලා දෙන්නම්. නිහාරිගෙන් අහන්න නැතුවම සුමන ගේ ඇතුළට යද්දී දරුවෝ දෙන්න ඔහුගේ පස්සෙන් ගෙට ගියා. මිරිස් 3-5 ගානට දාලා සුමන හදපු වැව් මාළු හොද්ද ලිපේ උතුරද්දී එන සුවඳට නිහාරිට කෙලගෙලුණා. කවදාවත් කාලා නැති වුණාට අද ඇයට ඒක දැකලා ආස හිතුණා. ඕන් නංගී ඒකත් හැදුවා. දැන් ඉතින් කාලා බලපන්කො රසයිද කියලා. සුමන අත පිහිදගෙන කුසියෙන් එළියට යද්දී නිහාරි ඔහු දිහාට හැරුණා. අයියත් බත් කඩක් කාලා යන්. උඹලට ඇති වෙයිද? ඔළුව කසන ගමන් ඔහු ආපිට හැරුණා. අපෝ ඇති. ඉන්නකො මං බෙදන්නම්. නිහාරි උණුවෙන් කැකුළු බත් පිඟානට දාලා ගලේ අඹරපු සම්බෝල බෙදුවා. ලිප උඩ ඉදෙන රතු පාට වැව් මාළු හොද්ද දිහා බලලා ඇය ඒකෙනුත් සුමනගේ පිඟානට බෙදුවා. අයියේ වතුර වීදුරුවකුත් එක්ක ඔහුට බත් එක දීලා නිහාරි දරුවන්ට කැව්වා. වෙනදට වැඩිය දරුවෝ ආසාවෙන් කෑවේ මාළු තිබුණ නිසා කියලා නිහාරි දන්නවා. මං යන්නම් නංගි. අත සෝදගෙන සුමන එළියට යද්දී නිහාරි ඔළුව වැනුවා. ඇයත් බත් ටිකක් බෙදාගෙන වෙනදට වැඩිය ආසාවෙන් වැඩ පිරෙන්න කෑවා. මොනවා වුණත් සුමන අයියට රසට උයන්න පුළුවන් කියලා ඇයට හිතුණා. නිහා දේවක කතා කළේ දරුවෝ දෙන්නව නිදි කරන අතරේ. ඔහුට හැම වෙලේම නිහාරිට කතා කරන්න වෙලාව තිබුණේ නෑ. සමහර වෙලාවට ඔහු ගනිද්දි නිහාරිට නිින්ද ගිහින්. දේවක ඔයා කෑවද? තාම නෑ බබා.
දෙවියනේ දැන් රෑ වෙලානේ. නිහාරි ඔරලෝසුව දිහා බලලා අහද්දී දේවක හිනා වුණා. මෙහෙට තාම රෑ වෙලා නෑ නිහා. ඔහු කියද්දී නිහාරිට ලැජ්ජ හිතුණා. රටවල් දෙක අතරේ දිවා රෑ වෙනසක් තියෙනවා කියලා ඇයට අමතක වුණා. මං තව ටිකකින් කන්නම්. ඔයාලා කෑවද නිහා? ඔව් සුමනි අයියා වැව් මාළු ගෙනාවා. නිහාරි කියද්දී දේවකට පුදුම හිතුණා. ආ එහෙමද? ඔව් දේවක පුතාලා දෙන්න අද හොඳට බත් කෑවා. ඒකනේ සුමනි අයියට පිං. දේවක කිව්වේ හදවතින්. තමන් නැති ගෙදර දුක සැප හොයනවට ඔහු සුමනට පිං දුන්නා. කෝල් එක ඉවර වෙලා නිහාරි ඇඳේ අනිත් පැත්තට හැරුණා. නිදි ඇඳේ දේවක නැති අඩුව නිහාරිගේ ගතට වැඩිපුර දැනුණා. ඔහු නැතුව ගෙවුණු මේ දවස් කිහිපය ඇය දරාගත්තේ අමාරුවෙන්. සීතල හුස්මකින් පපුව බර වෙද්දී ඇය ඇස් පියාගත්තා. නිහාරි නංගි උදේ පාන්දරම සුමනගේ කටහඬට නිහාරි නැගිට්ටා. කලබලෙන් කාමරෙන් එළියට එද්දී ඇයට නිදන ඇඳුම ගැන ගානක් තිබුණේ නෑ. ඇයි අයියේ? දොර ඇරලා ඇයි සුමනගෙන් අහද්දී ඔහු ගොළු වුණා. නිහාරිගේ රාත්‍රී ඇඳුමෙන් විනිවිද පෙනෙන සිව්මැලි ගතේ රටා ඔහුගේ පිරිමි පපුව ඇවිස්සුවා. නෑ මේ නංගි මං පාන් ගෙඩියක් ගෙනාවා පොඩි උන් දෙන්නට. සුමනේ පාන් මල්ල නිහාරි අතට දෙද්දී ඇය ඔහු දිහා හිනා වෙලා බැලුවා. අනේ ලොකු දෙයක් අයියේ. මට අද ටිකක් නිින්ද ගියා. ඒ නිසා උයාගන්නත් බැරි වුණා. නිහාරි කියද්දී සුමනේ ඇය දිහා හොරෙන් බැලුවා. හුස්ම වදින දුරෙන් ලං වුණ ඇයගේ සුවඳ ඔහුට ළඟම දැනුණා. අයියට තේ එකක් හදන්නද? නිහාරි අහද්දී ඔහු ඔළුව වැනුවා. මල්ලි කතා කළාද නංගි? සුමනේ නිහාරි පස්සෙන්ම කුස්සියට ඇවිත් අහද්දී නිහාරි ඔව් කියන්න ඔළුව වැනුවා. සුමනට මේ දවස් ගානට නිහාරිගේ ගෙදර පුරුදු තැනක් වුණා. අවසරයක් නැතුව ගේ පුරා එහෙ මෙහෙ යන්න ඔහුට නාමික නොවන අයිතියක් තිබුණා. ලිපේ ගිනිදැල් මූණට වැටිලා දිලිසෙන නිහාරිගේ රෝස පාට කම්මුල් දිහා සුමනි බලන් හිටියා. ඇය ඇත්තටම සුන්දර ගැහැණියක් කියලා ඔහු දන්නවා. නංගි නිහාරිගේ පිටිපස්සෙන් ඇඟේ ගෑවෙන තරමට ලං වුණ සුමනගේ උණුසුම් හුස්ම නිහාරිගේ බෙල්ලට වදිද්දී ඇය වෙව්ලුවා. අයියේ ඇය කලබලෙන් ඔහු දිහාට හැරෙද්දී සුමනගේ බොර පාට ඇස් ඇය දිහාටම යොමු වෙලා තිබුණා. නංගි නිහාරිගේ කෙළපාමුල මූණ හංගගෙන ඔහු කොඳුරද්දී රවුල් කොට ගෑවුණ ඇයගේ ගත උණුසුම් වුණා. ඉන වටෙන් අත දාලා සුමන නිහාරිව ළඟට ඇදලා ගනිද්දී ඇය ගොතුරකට අහුවුණ මුව පැටියෙක් වගේ බයෙන් ගුලි ගැහුණා. අනේ අයියේ ඇයි මේ? නිහාරිගේ කෙළ පපුව දිගේ දෙතොල් කුස දිහාට අරන් යද්දී නිහාරි සුමනගෙන් ඇහුවේ ඇස් පියාගෙන. ඇයගේ නිදන ගවුමට උඩින් සුමන ඇයගේ කුස සිපගනිද්දී නිහාරිගේ මුළු ඇඟම වෙව්ලුවා. දවස් ගානක හැඟීම් එක පාර ගිනි ගනිද්දී ඇය සුමනගේ හිස කුසට තද කරගත්තා. දරුවෝ දෙන්න නිදිද? සුමනේ වියපත් ඇස් උස්සලා ඇයගෙන් අහද්දී නිහාරි ඔළුව වැනුවා.
ඇයගේ නිදන ගවුම කරෙන් පන්නලා සුමන ඇයව පිස්සුවෙන් වගේ සිප ගනිද්දී ඇය ඔහුට ඉඩ දී ඇස් පියාගත්තා. නිහාරිව දෝතට අරගෙන සුමන කාමරයට යද්දී නිහාරි ඔහුගේ ගෙල බදාගත්තා. දවස් ගානක දේවක නැති අඩුව ගත පුරා දැනුන නිහාරි අද සුමනගේ වියපත් ගතට යට වී හැඟීම් නිදහසේ මුදා හැරියා. තමන් කරන්නේ වැරැද්දක් කියලා නිහාරිට හිතුනේ නෑ. දේවක තමන් වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් දුරු රටක තනි වෙලා දුක් විඳිනවා කියලා නිහාරිට දැනුනේ නෑ. ඇය සුමනගේ වියපත් පපුවට ගුලි වෙලා ඇයට නොලැබුණු පහස ඔහුගෙන් වින්දා. උඹ මාත් එක්ක තරහයිද? නිහාරිගේ ගතෙන් මෑත් වෙන ගමන් සුමන ඇහුවේ මත්වෙච්ච ඇස් වලින් ඇය දිහා බලලා. නිහාරි රතු වුණ මූණ ඔහුගෙන් හංගගත්තා. අපි කළේ වැරැද්දක්ද අයියේ? නිහාරි ඔහුගේ පපුවේ ඉරි ඇඳින ගමන් ඇහුවා. වැරැද්දක් වුණත් දැන් ඒක වෙලා ඉවරයිනේ කෙල්ලේ. සුමන කියද්දී නිහාරි ලොකු හුස්මක් අතෑරියා. එදා ඉඳන් නිහාරිත් සුමනෙත් අතර දුරස් බව අඩු වුණා. දේවකට වැඩිය නිහාරි සුමනට ලං වුණා. සුමනේ හැම වෙලේම නිහාරිගේ දුක සැප බලන්න ඇයගේ ගෙදරම නැවතුණා. දේවක ආවම උඹ මාව අමතක කරයි නේද? නිදි ඇඳේදී සුමනේ අහද්දී නිහාරි ගල් වුණා. ඔහු ආවොත් තමන්ට මෙහෙම ජීවත් වෙන්න බැරි බව ඇය දන්නවා. කොහොමටවත් දැන් මේ පහසින් මිදෙන්න ඇයට බැරි වුණා. අනේ එයා දැන් මෙයිද අයියේ? සුමනගේ මුණ දිහා බලලා නිහාරි ඇහුවා. දේවකාවත් මාව මග අරින්න එපා හරිද? සුමන කියද්දී ඇය ඔළුව වැනුවා. මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ අසීරු වැඩක් කියලා නිහාරි දන්නවා. දේවක කතා කරන හැම සැරේකම තමන්ගේ වෙනස ගැන ඇහුවේ ඉව වැටුණා වගේ. ඔහු පුළුවන් වුණ ගමන් නැවත එන බව නිහාරිගේ හිත අනතුරු ඇඟෙව්වා. කොහොම වුණත් මේක අසම්මතයක් කියලා නිහාරි දන්නවා. ඒ වුණත් සුමනගෙන් ගැලවෙන්න බැරි තරම් ඇය දැන් ඔහුට ඇබ්බැහි වෙලා ඉවරයි. බලමුකෝ. ඔළුවේ බර අමතක කරලා නිහාරි සුමනගේ උණුසුමට ගුලි වුණා. දේවකට ටික දවසක ඉඳලා නිහාරිගේ අමුත්තක් දැනුණා. වෙනදා වගේ තමන් එක්ක කතා කරන්න ඇයට කැමැත්තක් තිබුණේ නෑ. පුළුවන් ඉක්මනට කෝල් එක කට් කරන්නයි ඇයට ඕනි වුණේ. තමන්ගේ බිරිඳව තප්පරයකටවත් සැක කරන්න දේවකට හිතුනේ නෑ. ඒ නිසාම ඔහු නිහාරිව විශ්වාස කළා. සුමන අයියේ දවස් ගාණක් ඇඟට දැනුණු අමුත්ත නිසා නිහාරි ප්‍රෙග්නන්ට් ටෙස්ට් එකක් කළා. ඒක පොසිටිව් වෙද්දී ඇය වෙවුලුවා. කොච්චර පරිස්සම් වෙමු කිව්වත් සුමන ඒකට කැමති වුණේ නෑ. ඇයි මේ මූණ මැලවිලා? නිහාරිව උගලට අරගෙන සුමන යහද්දී ඇය ඔහුට රැව්වා. අනේ මං ප්‍රෙග්නන්ට් වෙලා. බයෙන් ඇස් ලොකු කරගෙන ඇය කියද්දී සුමන ඇයව දෝතට ගත්තා. ඔහුගේ වියපත් ඇස්වල සතුටු කඳුළු දිලිසෙනවා ඇය දැක්කා. ඔය ඇත්තමද මැනිකේ? අනේ මට ගොඩක් සතුටුයි. අනේ මං කොහොමද දැන් දේවකට මූණ දෙන්නේ අයියේ? මං කොහොමද මේක යාට කියන්නේ? සුමනගේ පපුවට බර වෙලා නිහාරි කිපින්දා. දේවකට කියන්න ඕනි නෑ. උඹ වරෙන් මාත් එක්ක අපි දුරකට ගිහින් ජීවත් වෙමු. සුමන කියද්දී නිහාරිට දේවකගේ අහිංසක මූණ මතක් වුණා.
තමන් වෙනුවෙන් ඔහු විඳින දුක ඇයට මැවිලා පෙනුණා. ඒ වගේ රත්තරන් පිරිමියෙක්ගේ ආදරේට තමන් ද්‍රෝහි වුණා කියලා දැනෙද්දී නිහාරිගේ පපුව පිච්චුණා. මගේ ඉඩම් කෑල්ලක් තියෙනවා. මං ඒක විකුණන්න බලන්නම්. අපි ඉක්මනට මෙහෙන් යමු. නිහාරිව පරිස්සමට ඇඳෙන් තියලා සුමනේ කිව්වා. අයියේ මේ පුතාලා දෙන්නත් අපි එක්ක යමු. දේවකට නිවාඩුවක් ලැබුණ නිසා ඔහු නොකියම ගෙදර ආවේ නිහාරිව පුදුම කරන්න හිතාගෙන. අනේ දේවක දැකලා නිහාරි ඇතුලෙන් පෙච්චුණා. ඇස් වලින් හෝගාලා කඳුළු වැටෙද්දී ඇය ඔහුගේ දෙපා මුල වැටිලා ඉකිබින්දා. "ඇයි බබා මේ? ඔයාට සතුටුයිද මං ආපු එකට?" නිහාරිගේ උරහිසෙන් අල්ලලා නැගිටින ගමන් දේවක ඇහුවා. ඔව් දේවක. ඇයි එනවා කියලා කිව්වේ නැත්තේ?" නිහාරිගේ පපුව ගැහෙද්දී ඇය ඇහුවා. මට හිතුණා ඔයාව සර්ප්‍රයිස් කරන්න. ඇයගේ කරට අත දාගෙනම දේවක ගෙට ආවා. දරුවෝ දෙන්න දුවගෙන ඇවිත් දේවකගේ ඇඟේ එල්ලුනේ කාලෙකින් ලැබුණ පිය සෙනෙහස විඳින්න තිබුණ ලෝභකම නිසා. "නිහාරි නංගී" සුමනේ එද්දි නිහාරි කැස්සුණා. දේවක දැකලා සුමනේ ගෙට නෑවිත් නැවතුණා. දේවක මල්ලි හදිසියෙම ආවද?" දේවක දිහා බලලා සුමනේ අහද්දී ඔහු හිනා වුණා. "නිවාඩුවක් හම්බුණා අයියේ. ඒ නිසා මං ආවා." ඒක හොඳයි. මේ මාළු ටිකක් නංගි." කැහෙන දෑතින් නිහාරි මාළු පාර්සලය ගත්තා. "අයියට පිං මං නැති අතරේ මගේ පවුල බලාගත්තට." "අනේ ඒක මොකද්ද මල්ලි? මං යනවා එහෙනම්." නිහාරි දිහා හොරහින් බලලා සුමනේ මිදුලට බැස්සා. "ඉතින් කොහොමද නිහා?" නිහාරිගේ අතින් අල්ලලා තමන් ළඟට ඇදලා අරන් දේවක ඇහුවා. "හොඳයි දේවක." නිහාරි බිම බලාගෙන කිව්වා. දේවකගේ ඇස් දිහා කෙලින් බලන්න ඇයට හයියක් තිබුණේ නෑ. වෙනත් පිරිමියෙක්ගේ නමට දාව තමන්ගේ කුසේ දරුවෙක් පණ ගැහෙන බව දැනගත්තොත් දේවකට මොනවා හිතෙයිද කියලා ඇයට හිතන්නවත් බැරි වුණා. තමන් කළේ මොන තරම් පව්කාර වැඩක්ද කියලා ඇයට තේරුණා. "මොනවද කල්පනා කරන්නේ නිහා? ඇයි මං ආවට සතුටු නැද්ද?" දේවක අහද්දී ඇය ඔළුව ඉස්සුවා. "අනේ මට සතුටුයි." දේවකගේ පපුවට තුරුළු වෙන ගමන් නිහාරි කිව්වා. දේවකගේ පැමිණීමත් එක්ක නිහාරි සුමනගෙන් දුරස් වුණා. ඇයට දේවකගේ මූණ දිහා බලාගෙන වැරැද්දක් කරන්න හිතුනේ නෑ. ඒ නිසා ඇය සුමනේ දිහා බැලුවෙවත් නෑ. "උඹ මොකද දැන් මාව මග අරින්නේ?" දේවක නැති අතරේ සුමනේ ඇවිත් ඇහුවේ නිහාරිගේ වැලමිට තද කරලා. "අනේ අයියේ මට බෑ දේවකව රවට්ටන්න." "ඇයි උඹට මතක නැද්ද ඔය බඩේ ඉන්නේ මගේ දරුවෙක් කියලා?" සුමනේ නිහාරිගේ වැලමිට තද කරලා ඇහුවා. "අනේ අයියේ මට පාඩි වින්න දෙන්න. මං වැරැද්දක් කළා. මට බෑ තවත් පව් පුරව ගන්න." නිහාරි කියද්දී සුමනගේ ඇස් කේන්තියෙන් රතු වුණා. නිහාරිගේ කතේ පහස ඔහුව පිස්සු වැට්ටුවා. ඒ උණුසුම නැතුව ඉන්න ඔහුගේ වියපත් ගතට බැරි වුණා. "හරි බලාගමුකෝ." නිහාරිට රවලා සුමනේ යද්දී ඇය ගල් වුණා. තමන් කරපු වැරැද්ද නිසා
මුළු ජීවිතේම කණපිට හැරුණා කියලා ඇයට දැනුණා. තමන්ව විශ්වාස කරපු දේවකගේ ඇස් මතක් වෙලා ඇයට ඉකි ගැහුණා. "නිහා, අද උයන්න එපා. අපි කඩෙන් කමු." දේවක කෝල් කරලා කියපු නිසා නිහාරි රෑට ඉව්වේ නෑ. දරුවෝ දෙන්නත් ආස නිසා දේවක කොත්තු දෙකක් අරන් ආවා. තාත්ති හැමදාම ගෙදර ඉන්නකෝ. දරුවෝ දෙන්න කියද්දි දේවකට ලෝභ හිතුණා. "තාත්ති යන්න එපයි පුතේ. තාත්ති ගිහින් ඉක්මනට එන්නම් හරිද?" දරුවෝ දෙන්නව උකුලට අරගෙන දේවක කියද්දි නිහාරි හීල්ලුවා. "ඔයායි යන්නම ඕනිද දේවක?" නිදි ඇඳේදී නිහාරි ඇහුවේ ඔහුට තුරුළු වෙලා. "ඔව් බබා, මං ඇග්‍රීමන්ට් සයින් කරලානේ තියෙන්නේ. ඒ නිසා යන්න වෙනවා." නිහාරිව පපුවට තද කරගෙන දේවක කියද්දි ඒ පපුවේ උණුසුමට ඇය ගුලි ගැහුණා. "දැන් ඔයාට හොඳයිද?" පහුගිය ටිකේ ගතට දැනුණ අපහසුව දේවකගෙන් හංගන්න ඇයට පුළුවන් වුණේ නෑ. කෑම අජීර්ණයක් කියලා ඇය බෙහෙත් ගත්තේ දේවකට සැක හිතෙයි කියලා. "ඔව්, දැන් හොඳයි දේවක." නිහාරි කියද්දි දේවක ඇයගේ මූණට බර වුණා. දේවකගේ දෙතොලෙහි උණුසුම තමන්ගේ දෙතොලට දැනෙද්දි නිහාරි ඇස් පියාගත්තා. කරන්ට් එක ගියා නේද? නිහාරි දේවකගේ තුරුලෙන් ඈත් උනේ දරුවෝ ඇහැරෙයි කියලා. "මං ඉටිපන්දමක් පත්තු කරන්නම්. දරුවෝ බය වෙයි කළුවරට." නිහාරි කුස්සියට ගිහින් ඉටිපන්දමක් පුතාලගේ කාමරෙන් තියලා තව එකක් අරන් ආවා. ආයෙම දේවකගේ තුරුලට උන ඇය පෙට්‍රල් ගඳක් නහයට දැනෙද්දි ඔළුව ඉස්සුවා. සුමන හිටියේ නිහාරි ගැන කේන්තියෙන්. තමන් එක්ක හිටිය ඇය අද දේවක එක්ක ඉන්න එක ඔහුට දරාගන්න බැරි වුණා. නිහාරි එක්ක පවුලක් විදිහට ජීවත් වෙන්න සුමන හීන මැව්වා. හැමදේම තමන්ට ඕන විදිහට වෙද්දි දේවක ඇවිත් ඒ හැමදේම නැති කළා කියලා ඔහුට හිතුණා. නිහාරි තමන්ව මඟ අරිද්දි සුමනට ඉවසන්න බැරි වුණා. තමන්ට අයිති නැති අය දේවකටත් අයිති වෙන්න බෑ කියලා සුමනගේ හිත කිව්වා. නිහාරි තමන්ව නැවත එපා කියලා මූණටම කියපු එක ගැන සුමන හිටියේ කේන්තියෙන්. කරන්ට් ගිය වෙලේ සුමන පෙට්‍රල් කෑන් එකත් අරගෙන දේවකගේ ගේ පැත්තට ආවා. ඇයට හොඳ පාඩමක් උගන්වන්න හිතාගෙන ඔහු ගේ වටේට පෙට්‍රල් වත් කළා. "උඹ මාත් එක්ක පවුල් කාලා දැන් මිනිහාවම මාව එපා කිව්වනේ. දැන් බලපන් මං කරන දේ." ඉදිරි පැත්තේ දොර එළියෙන් ලොක් කරලා සුමන කෑ ගහද්දි දේවක නිහාරිගේ මූණ දිහා බැලුවා. "නිහාරි, මොනාද අර සුමන කියන්නේ?" දේවක අහද්දි නිහාරිගේ ඇස්වලට කඳුළු පිරුණා. තමන් කරපු පව් තමන් ඉස්සරහට එද්දි ඇය ගොළු වුණා. "කතා කරනවා නිහාරි, මොනාද ඌ කියන්නේ?" නිහාරිගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් දේවක ඇහුවා. "මගේ දරුවෙක් බඩේ ඉන්නවා කියලා ඔබ දේවකයාට කිව්වද? මාත් එක්ක වරෙන් කිව්වට උඹ බෑ කිව්ව නේද? බලපන් දැන්." ගිනි කූරක් පත්තු කරලා ගේ දිහාවට විසි කරලා සුමන කියද්දි ගිනි දැල් ගේ පුරා විසිරුණා. "අනේ මට සමා වෙන්න දේවක. මං මහ ලොකු වැරැද්දක් කළා. මට සමා වෙන්න මහත්තයෝ." දේවකගේ කකුල් ළඟ වැඳ වැටිලා නිහාරි ඉකි ගැහුවා. "ඇයි මට මෙහෙම කළේ නිහාරි? ඇයි මාව රැවට්ටුවේ?" දේවකගේ ඇස් රතු වෙලා තිබුණා. ගේ පුරා විසිරුණ ගිනි දැල් ගේ ඇතුළට එද්දි නිහාරි දේවකගේ අතේ එල්ලුණා.
දරුවෝ කාමරේ කියලා මතක් වෙලා දේවක කාමරයට දෙව්වා. අනේ මගේ දරුවෝ දෙන්නා. කුසට අත තියාගෙනම නිහාරි කාමරේ පැත්තට ආවා. ගිනි දැල්වලට අහුවුණ පරාලයක් ඇයගේ ඇඟ මතට කටන් වැටෙද්දී නිහාරි ගින්දරට අහු වුණා. ඇඟ පුරා පැතිරෙන ගිනි දැල්වලින් බේරෙන්න ඇය දඟලුවා. ගත පුරා දැනෙන දැවිල්ල දරා ගන්න බැරුව ඇය කෑ ගැහුවා. දේවක දරුවෝ දෙන්නව වඩාගෙන ජනේලයක් කඩාගෙන එළියට ආවා. තමන්ගේ ඇස් ඉස්සරහා නිහාරි ගිනි ගන්නව දැකලා දේවක හිටියේ කල්පනාවක් නැතුව. මොන දේ වුණත් ඇයට මේ ලැබුණ දඬුවම ලොකු වැඩි කියලා ඔහුට හිතුණා. සුමන ගෙට ගෙනි තියද්දී ඔහුගේ ඇඟේ පෙට්‍රල් තැවරුණ නිසා ඔහුත් ගින්දරට අහු වුණා. අවසානයේ හැඟීම් වලට වහල් වෙලා ජීවිතේ වරද්දගත්ත නිහාරිත් සුමනෙත් ජීවිතයෙන් වන්දි ගෙව්වේ නූපන් දරු පැටියත් එක්කමයි. තමන් පණ වගේ ආදරය කළ නිහාරි අසම්මතයේ බැඳිලා ජීවිතයෙන් වන්දි ගෙවනවා ඇස් දෙකෙන්ම දැකපු දේවකගේ පපුව පිච්චුණා. අන්තිම තප්පරේ ඒ ඇස් තමන්ගෙන් සමාව ඉල්ලපු බව දේවක දැක්කා. හොඳ තැනක ඉපදෙන්න නිහාරි. දරුවෝ දෙන්නව තුරුළු කරගෙන වහලට උඩින් නැගෙන ගිනි දැල් දිහා බලාගෙන දේවක කෙඳිරුවා.